නෑ මේ කටවල් ක්ලාස් වලට යන්න විතරයි. බ්ලොග් නම් එකට ධෛර්යය ගනි. නැත්නම් ඒක කොහොන්න කොහරි ගමු. ආරේ Hello everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. කලින් vlog එකේ මම ඔයාලට කිව්වා මම හරියම පොඩි vlog එකක් ඔයාලට අරගෙන ආවි කියලා. ඉතින් ඒකට හරියන්න මේ vlog එක ලොකු වෙලාවක් තියෙනවා ඕන ඔයාලට එක දිගටම බලන්න පුළුවන්. ඉතින් අපි බලමු එහෙනම් අද vlog එකේ මොකද වෙන්නේ කියලා. ඔයාලා thumbnail එකෙන්ම දන්නවනේ අද vlog එක මොකක්ද කියලා. අද මම ඔයාලට අරගෙන ආවේ පොසොන් vlog එක. මීට කලින් මම මේ වගේ vlog එකක් දාලා නැහැ. ගිය අවුරුද්දේ දාන්න හිටියා. හැබැයි ඒක කරගන්න බැරි වුණා. ඉතින් අපි බලමු මේ සැරේ කොහොමද අපි පොසොන් සැමරුවේ කියලා. ඉතින් මේ ජූලි 10 වෙනිදා ඒ කියන්නේ අපි මුලින්ම කානිවල් ගිය දවස. ඒ කියන්නේ හැම සැරේම දවස් දෙකක් කානිවල් අපි යනවා. හරිද? එතකොට මේ දවස පළවෙනියටම යන දවස. ඒ කියන්නේ 10 වෙනිදා තමයි අපි ගෙදර කට්ටියත් එක්කන් ගියේ. ඉතින් අද උදේ වරුව තමයි මම ඔයාලට පෙන්නන්නේ. සුපුරුදු පරිදි මම මගේ කෑම එක කාලා දවස් පටන් ගත්තා. මම නිතරම ඕක කනවා කියලා ඔයාලා දැන් ඔයාලා විශ්වාස කරනවද මං ඉස්සෙල්ලා අර පෙන්නුව බෑග් එකම මං මාසේ මැද වෙනකොට කාලි ඉවර කරනවා ළමයි. අනේ මන් මේක හොඳ නැතුණාට ඉතින් මට කැවෙනවා. කොහොම හරි රෑ වෙලා අපි ආවා කානිවල් පැත්තට. වෙනදට නම් කානිවල් පොසොන් කඩවල් දෙකම එකට යන්නේ. මේ සැරේ අපි දවස් දෙකක් තියා ගන්නවා කියලා. මොකද නැත්තම් ඔක්කොම එකට කරාම කිසිම ගාණක් නැති වෙනවා. ඒක නිසා පොසොන් කඩවල් යන්න එක දවසයි කානිවල් යන්න එක දවසයි තියාගත්තා. හැම සැරේම මේකේ නම් මං අනිවාර්යෙන් යනවා. වෙනදට නම් යන්නේ තාත්තා හරි අක්කා හරි එක්කන් සැරේ යාළුවෙන් එන්න බෑ කිව්ව නිසා අපේ අයියලාගේ නංගිත් එක තමයි මේ පාර ගියේ. ඊට පස්සේ මෙන්න මේකෙත් ගියා. ඒකත් හොඳයි. ඉතින් හැබැයි අරක තරම් ආතල් නෑ. ඒකේ යන්න ඕන එක තේරෙන්න. අපි බලමු එහෙනම් තව ඉස්සරහට මොකද vlog එකේ වෙන්නේ කියලා. මේ vlog එක දවස් දෙකක විතර vlog එකක්. මම ඔයාලට කලින් කිව්වනේ මේ පළවෙනි දවසේ කියලා. තව දවසක් මම ගියා. ඒ කියන්නේ අන්තිම දවස් දෙකේ තමයි අපිට යන්න හම්බුනේ. කට්ටියටම වැඩ වැටලා තිබ්බ හින්දා මම හිතුවා මේ පාරේ යන්නත් බැරි වෙයි කියලා. කොහොම හරි ඉවර වෙන්න තිබ්බේ 11ට කලින් දවස් තමයි මේ කියන්නේ 10 වෙනිදා. 11 වෙනිදා මං ගියා යාළුවොත් එක්ක පළවෙනි පාරට තමයි ඔය රැට එළියට ගිය ළමයි. ඒ හින්දා මාත් බයේ හිටියේ, අපේ ගෙදර ඇත් බයේ හිටියේ. ඉතින් බලමු අපි එදා දවසේ කොහොමද උනේ කියලාත් මම ඔයාලට පෙන්නන්නම්. හරි ඉතින් ඔය විදිහට තමයි උනේ. මෙන්න මෙයාව හම්බුණා මට. එයා හරිම ෂෝක් අනේ. යාගේ චූටි බබාල හොය කතා කර යනවා තට්ටු දාලා. අපි ගොඩාක් වෙලා ඒක දිහා බලන් හිටියා. මේ මං හිතුවා මටත් කතා කරන්නයි කියලා. හැබැයි එයා මාව හොයාගෙන ආවා මට පහක් දාන්න. මං ගොඩාක් වෙලා එයාව වීඩියෝ කරනවා. එයා දැක්ක මං හිතන්නේ. කොහොම හරි අපි ගොඩාක් වෙලා එයා දිහා තමයි බලාගෙන හිටියේ. හරි අපි බලමු එහෙනම් ඉස්සරහට vlog එකේ මොකද වෙන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් ටිකක් රෑ වෙලා තමයි යන්නේ. හරිද? හැමදාම කලින් යනවා කියලා හිටියට හැමෝම එකතු වෙනකොට රෑ වෙනවා. දැන් මේ පාර නම් අපේ ලොකු අක්කලා නැහැනේ. හැම සැරේම අපි ගියේ ඔක්කොම නම එකට. හරිද? දැන් මේ පාර අර කටිය නැති හින්දා පොඩ්ඩක් එන අවුල්. හරිද? බලමු අපි ඊළඟ සැරේ කොහොමද වෙන්නේ කියලා. කොහොම හරි මං එහෙනම් සතුටෙන් හිටියේ. මෙන්න මේ දෙන්න දිහා බල මෑ ඇවිල්ලා මට පහක් දාලා ගිය හින්දා මට තවත් සතුට හිතුණා. ඉතින් ඒක දිගටම එයාලා වීඩියෝ කර තමයි හිටියේ. අපි බලමු ඉස්සරහට අපේ vlog එකේ මොකද වෙන්නේ කියලා.
මේ කාලෙට ඉතින් අනුරාධපුරේ කිව්වහම පොසොන් කඩවල් කානිවල් ඕවනේ හැමෝටම මතක් වෙන්නේ. ඉතින් ගොඩක් දුර පැතිවල ඉන්න අයත් මේ කාලේ වෙනකොට මෙහෙට තමයි එන්නේ පොසොන් සමරන්න. ඉතින් අපි ගියෙත් අන්තිම දවස්වල හින්දා ගොඩාක් සෙනඟ වැඩි. අපි ඒ හින්දා ටිකක් කලින් ආව. කලින් කිව්වට පාන්දර වෙනවා. ඉතින් හැමදාම ගෙදර එනකොට කොහොම හරි මියුසිකල් එක පටන් ගන්නකොටම වගේ තමයි අපි ගෙදර එන්න ආවේ. කොහොමත් අන්තිම දවස් නිසා අන්තිම දවස්වල සෙනඟත් පොඩ්ඩක් වැඩි වෙනකොට ඉඳලා වැඩක් නැහැ. ඒක නිසා අපි ටක් ගාලා ගෙදර ආවා. එනකොට මං හිතන්නේ 12 මාර්ට විතර ඇති. බලමු එහෙනම් අපි හෙට දවසේ මොකද වෙන්නේ කියලා. හරි මේ තියෙන්නේ ඊට පහුවෙනිදා. ඒ කියන්නේ මම අර කලින් කිව්වා වගේ හරියටම 11 වෙනිදා. ඒ කියන්නේ කානිවල් අන්තිම දවසේ උදේ මට යන්න තිබ්බා අපේ අක්කගේ සැලුන් එකට. එයා තනියම හිටපු හින්දා මං එදා ගියා එයාත් එක්ක ඉන්න. දැන් අපි ලෑස්තිලා ටක් ගාලා යන්. මොකද පරක්කු වෙන්නත් බෑ. වෙලාවට යන්න ඕනේ. අපි එහෙනම් ලෑස්තිලා ගිහිල්ලාම හම්බ වෙමු. හරි දැන් මම යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. බලන්නකෝ මල් දෙක දිහා මම ඔයාලට ඔක පෙන්නන්නම තමයි අරගත්තේ. අපේ ගෙදර ඉස්සරහා තියෙනවා පොඩි පොකුණක් හදලා. ඉතින් ඒකේ සතියකට දවස් දෙකකට සැරයක් වගේ මලක් දෙකක් විතර පිපෙනවා. ඔයාලා දැකලා ඇති සමහර විට මම කලින් vlogs වල තුවා පෙන්නලා තියෙනවා. ඉතින් මම මේ සැරේත් ඒ දෙක වීඩියෝ කරගත්තා ඔයාලට පෙන්නන්න. ඒක හරි ලස්සනයි. හරි දැන් මම ලෑස්ති වෙලා ඉවරයි. අපේ අයියා ඔෆිස් යන ගමන් මාව එතනින් දාන්නම් කියලා තමයි දැන් මේ ලෑස්තිලා ඉන්නේ. මේ හෙල්මට් එක දැම්මහම මට නිකන් මේ ස්ටිකරේ ඉන්නේ කෙනා වගේ කියලා හිතනවා මම. ඒ හින්දා මම ඒක දාන්න වැඩි කැමති නෑ. උනාට ඒ වෙලාවේ හැටියට කරන්න දෙයක් තිබ්බේ නැති හින්දා කොහොම හරි දැම්මා. අපි බලමු එහෙනම් අද හවසට මොනවද මං කරන්න කියලා කලින් කිව්වා වගේ. එළියට යන්න තියෙනවා. පොඩි බයකුත් තියෙනවා. මොකද කලින් රෑ වෙලා මං එළියට ගිහිල්ලා නැහැ තනියම. මේ වෙනකන් අපේ අම්මලාත් එක්ක කරගෙන මං කවදාවත් තනියෙන් එළියට ගිහිල්ලා නැහැ රෑට. ඉතින් ටිකක් බයකුත් තියෙනවා. ඒ වුණාට ඉතින් හුරු වෙන්නත් ඕනේ නේ. දැන් මල් ලොකුයිනේ. ඒ හින්දා කොහොම හරි යන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු හවසට මොකද වෙන්නේ කියලා. හරි මම දැන් ඇවිල්ලා ඉන්නේ සැලුන් එකට. මං එනකොටත් එයා පොඩි වැඩක හිටියේ මට මතක විදිහට. කොහොම හරි ඇවිල්ලත් අපි දෙන්න කතා කරේ මං රෑට යන ගමන ගැන. මොකද පොඩක් බයෙන් තමයි ගියේ මං. මොකද කලින් ගිහිල්ලා නැති හින්දා එහෙම තනියම. හැබැයි ඉතින් යන්න ආසාවකුත් තිබ්බ හින්දා කොහොම හරි හිත හදාගෙන අද ගිහිල්ලා පුරුදු වෙනවා කියලා හිත හදාගත්තා. අපේ අක්කර නිදිමත වෙලා ඉන්නේ. මේ උදේ ඉඳන් වැඩ කරලා නිදිමත හැදිලා යන්නත් බැරුව වහන්නත් බැරුව මං ඉන්න හින්දා මගේ කඩතරත් විඳගෙන සමයෝ ඉන්නේ කරගන්න දෙයක් නැතුව. ඊයස් මං වීඩියෝ කරන හින්දා යාර තවත් තරහින් හිටියේ. ඊට පස්සේ මං කොහොම හරි කතා කරලා අරගෙන ෆොටෝස් ටිකක් ගහගත්තා යත් එක්ක. ඔයාලා මගේ Instagram එකේ ඉන්නවනම් ඒ අප්ඩේට්ස් දන්නවා ඇති. හරි ඊට පස්සේ අපි ලෑස්ති වුණා අපේ ගමන යන්න. මෙයත් එක්ක තමයි ඉතින් කොහෙ ගියත් මම යන්නේ. ඔයාලා එක නම් දන්නවනේ. මේ මගේ හොඳම යාළුවා. එයා අපේ ගෙදර මාව එක්කන් යන්න. මාව එක්කගෙන නෙමෙයි අතරම අපි දෙන්නම එකට තමයි ආවේ. මොකද එතකොට ලේසි නැත්තම් මම පරක්කු වෙනවා. ඒ වෙලාවෙත් පරක්කු වෙලා තමයි හිටියේ. කොහොම හරි අපි තුන්දෙනා ආවා එළියට. අනිත් කට්ටිය එනකන් එක තැනකටලා හිටියා. හැබැයි එයාලා එන්න ගොඩාක් පරක්කු වුණා. අද vlog එකේ ඉස්සර ඔයාලා දැකපු හැමෝම නැහැ. එක කට්ටියට එක එක වැඩ හින්දා අද එන්න බැරි ඒ නිසා ඉතින් වැඩි කට්ටිය නැහැ. හැමෝම වගේ නැහැ උතන. එක දෙනයි අද එන්නේ. අපි බලමු කොහොමද අපේ ගමන අද ඉස්සරහට වෙන්නේ කියලා. තව දෙයක් තමයි මම ඔය කලින් දවසේ අඳන් ගිය ඇඳුම තමයි පහුවදාටත් මේ අඳන් යන්නේ ළමයි. නැත්තම් සමහරු ඉන්නෝනේ අනම්මනම් කියන කොහොමද උදෙන්ට යනකොට ෆැෂන් කරන්න බෑ. ඉතින් ඇත්තට මෙතෙන්ට යන අපි එන්ජොයි කරන්නනේ. එතන ගිහිල්ලා කොහොමවත් ෆැෂන් කරන්න බෑ. හිර කරගෙන ඉන්න බෑ. පහසුවට යන්න ඕනේ. ඒකයි මම කලින්ම කිව්වේ. අර කට්ටිය එනකන් ඉන්න බැරි නිසා අපි තුන්දෙනාව ඇතුළට කොහොමත් අපි කට්ටිය හම්බෙන්නේ කලාතුරකින් ඉන්නේ. දැන් කට්ටියට වැඩ තියෙන හින්දා එක එක වෙලාවට තමයි හම්බ වෙන්නේ. හරිම කලාතුරකින් හින්දා අපි තුන්දෙනා හම්බුනේ ගොඩ කාලෙකින් හින්දා අපි තුන්දෙනා ගොඩක් කියව හිටියා. අනිත් කට්ටිය එනකන් vlog නම් ඊට පස්සේ පැයකට විතර පස්සේ මෙන්න මෙයා ආවා. මෙයාට නම් ඔයාලා හරි කැමතියි. මෙයා ආවලා ඉඳන් කොහොමද අපිට hinaවෙන් තමයි තියෙන්නේ. අපි ඊට පස්සේ අපි 4 දෙනාම ඉන්න හින්දා අපි හිතුවා පොඩක් ඇවිදිනවා කියලා. කොහොමත් මේ vlog එකට ඔයාලා කැමති වෙයි කියලා මම හිතනවා. මොකද මගේ birthday vlog එක බලපු අය නම් දන්නවා මෙයාලව දැකලා හුරු ඇති ඔයාලට. ඊට පස්සේ ඉතින් අපි 3 දෙනා 4 දෙනා ගියා පොඩක් ඇවිදින්න.
මේ vlog එක edit කරද්දි තමයි දැක්කේ මේ අපේ අම්මාලා කළා අපේ ගෙදර මාව බය නැතුව එළියට එවන්න එක හේතුව තමයි මෙයා. හරිද? මෙයා බලන්නකො මම දැන් තමයි දැක්කේ මේ කවන්නෙත් පිඹලා අරගෙන. ඒ ඉතින් ඇත්තටම මට කටියට බය වෙන දෙයක් නෑ මේ. මෙයා එළියට ගියාම මාව කොහොමවත් ඒ විදිහට බලා ගන්න. ඔව් ඉතින් මගේ යාළුවා හරි සතුටුයි වගේ යාළුවෙක් ඉන්න එක ගැන. ආර ඉන්නේ හරි දැන් තමයි මේ ඩබල් ආවේ. මේ දෙන තමයි එන ගොඩම පරක්කුනේ. හැමදාම ඉතින් ඔහොම තමයි ඒක වැඩක් නෑ කියලා. හරි කොහොම හරි දැන් අපි ලෑස්ති වෙන්නේ කැරකෙන ඒවා තියෙන්නේ සෙල්ලම් කරන ඒවා අන්න ඒව ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද මෙයාලා එනකන් අපි ඒවා ගියේ නෑ. ගොඩක් ඇවිද්දා විතරයි. හරි ඉතින් බලමු අපි ඉස්සරහට අපේ vlog එකේ මොකද එතන ධෛර්යය ගානේ. නැත්තේ ඒක කමන්න කොහරි ගමු. ඈ අනේ නවංග මේ ආන්න මේකේ තියෙනවා එක එක කැරකෙන හැමතැනම තියෙන කැරකෙන ඒවානේ හරියද? ඒකේ ටිකක් බය හිතෙන ඒවා වැඩිපුර තියෙන ඒවාත් තියෙනවා. දැන් මං ඔයාලට අර පෙන්නුව කලින් දවසේ ගිය විදිහ තියෙන්නේ. කලින් දවසේ ගියේ ඒවා එච්චර ලොකු අවුලක් නැහැ. හරිද? ඔය ඉස්සෙල්ලා අපි හොය හිටියේ කුටු තුනක් එකට තියලා කරකවන එකක් තියෙනවා ළමයි. මට ඒක වීඩියෝ කරගන්න බැරුණා. ඒකේ අං කියලා තමයි ඔය කට්ටිය පොර කෑවේ කොහොම හරි අනම්මනම් කියලා තමයි ඒක නවත්ත ගත්තේ. නැත්තම් ඒ ගෙදර එන්න හම්බෙන්නේ නෑ. මේ කටවල් ක්ලාස් වලට යන්න විතරයි. ඊට පස්සේ අපි ටට්ටක් ගාලා ගෙදර එන්න ලෑස්ති වුණා. මොකද ඒ වෙනකොට ටිකක් රෑ වෙලා තිබ්බේ. ඉතින් ওই විදිහට තමයි අද අපේ vlog එක ඉවර වෙන්නේ. කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලට මොකද හිතෙන්නේ vlog එක ගැන කියලා. thank you මේ වෙනකන් vlog එක බැලුවට. ඉතින් අපි එහෙනම් ඊළඟ vlog එකකින් හම්බෙමු. එහෙනම් මම අදට ගිහින් එන්නම්. thank you for watching me. bye